මම ඩොක්ටර් බන්දුල් සත්කුමාර කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය. අපි අද කතා කරමු බෙහෙත් නොබී දියවැඩියාව සුව කරගන්නේ කෙසේද කියලා. එහෙමත් නැත්නම් ඔබ බොන බෙහෙත් ප්‍රමාණය කොහොමද අඩු කරගන්නේ කියලා. මුලින්ම බලමු අපි මේ දෙවන වර්ගයේ දියවැඩියාව කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම දෙවන වර්ගයේ දියවැඩියාව කියලා කියන්නේ ඔබගේ ඇඟේ තියෙන ඉන්සියුලින් වැඩ කරන්නේ නැතිකම. අපි ඒකට කියනවා ඉන්සියුලින් ප්‍රතිරෝධය කියලා. ඒ කියන්නේ ඔබේ සිරුරේ තියෙන ඉන්සියුලින් ඒවා වැඩ කරන්නේ. ඒ නිසා තමයි මේ දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වෙන්නේ. ඔබේ රුධිරයේ සීනි වැඩි වෙනවා. නමුත් ඉන්සියුලින් වැඩ කරන්නේ නැති නිසා ඒව සෛල තුලට යනවා අඩු වෙනවා. ඔබගේ ශරීරයේ අනෙකුත් අවශ්‍ය අවයව වලට මේ සීනි යන්නේ නැති නිසා රුධිරයේ සීනි වැඩි වෙනවා. එවිට තමයි ඔබට මේ තෙහෙට්ටුව නිදිමත ඇඟට පණ නැතිකම ඒ වාගේ වෙන්නේ. ඒ වගේම මේ රුධිරයේ සීනි වැඩි වුණාම ඒ වගේ සංකූලතා වශයෙන් ඔබගේ ස්නායු වලට බලපාලා හිරිවැටීම් වකුගඩු වලට බලපාලා මුලින්ම වකුගඩු වලින් පෙන පිට වෙලා ඒ කියන්නේ ප්‍රෝටීන් පිට වෙලා ඒක වකුගඩු අකර්මණ්‍යතාවයේ දක්වා යාම ඒ වගේම ලිංගික අප්‍රාණිකත්වය ඇස් වලට බලපාලා ක්‍රමක්‍රමයෙන් ඇස් අන්ධභාවය වාගේ ක්‍රමක්‍රමයෙන් ඇතිවන සංකූලතා දක්නට ලැබෙනවා. ඒ වගේම හෘද නහර වලට බලපෑමෙන් හෘදයාබාධත් මොළයේ නහර වලට බලපෑමෙන් අංශභාගත් කකුල් වල නහර වලට බලපෑමෙන් කකුල් නහර හීන් වීම නිසා ඔබ ඇවිදින විට වේදනාව සහ සමහර විට ඇවිද ගන්න බැරි තත්වයක් එනවා. මේ හේතු ඇති වෙන්නේ ක්‍රමක්‍රමයෙන්. ඒ නිසා තමයි අපි කියන්නේ මේ දියවැඩියාව තියන අය රුධිරයේ සීනි පාලනය කරගත යුතුයි කියලා. විශේෂයෙන් ඔබගේ මාස 3 සීනි පරීක්ෂාව ඒක ඉතාමත් හොඳ පරීක්ෂාවක්. ඒකේ HbA1c කියලා කියනවා. ඒකේ 7ට අඩුව තබාගත යුතුයි. ඉතින් අපි මේ සඳහා බෙහෙත්ම බොන්න ඕනේ. ඇත්තනම් බෙහෙත් වලින් කරන්නේ తాවකාලික දෙයක්. අද බෙහෙත් බිව්වොත් අද සීනි අඩු වෙනවා. හෙට බිව්වොත් හෙට අඩු වෙනවා. ඒ දවස් තුල සීනි පාලනය වෙනවා. නමුත් බෙහෙත් මගින් මේක නිට්ටාවට සුව වෙන්නේ නැහැ. මේ දියවැඩියාව යථා තත්ත්වයට පත් කරගන්න, ඒ කියන්නේ ආපසු හරවන්න නම් මේ ඉන්සියුලින් ප්‍රතිරෝධය කියන එක ඉන්සියුලින් වැඩ කරන්නේ නැතුව තියෙන තත්ත්වය අපි වැළැක්විය යුතුයි. කුමක්ද අප මේ සඳහා කළ යුතු වන්නේ? අපිට ගොඩාක් රෝගීන් දැකින්නට පුළුවන් වසර 10කට ඉස්සරලා එක පෙත්තකින් තමයි සීනි පාලනය කරන්නේ. වසර 10ක් ගියාට පස්සේ එයාගේ බේත් වට්ටෝරුවේ සීනි බේත්ම 4ක් තියෙනවා. එතකොට සීනි බේත් 4ක් එක්ක සීනි නෝමල් වෙනවා. දැන් අවුරුදු 10කට ඉස්සරලා එක සීනි බේතක් එක්ක නෝමල් වෙනවා. ලෙඩේ හොඳ වෙලා නැහැ. සීනි බේත් එකක් එක්ක නෝමල් වුණු සීනි ප්‍රමාණය සීනි බේත් 4ක් එක්ක නෝමල් වෙනවා කියන්නේ ලෙඩේ වැඩි වෙලා. ඒ කියන්නේ ඉන්සියුලින් ප්‍රතිරෝධය කියන එක වැඩි වෙලා. එහෙමනම් ඉන්සියුලින් ප්‍රතිරෝධය අපි අඩු කළොත් අපිට බොන බේත් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම නැත්නම් බෙහෙත් නවත්තන්න පුළුවන්. මොනවාද අපි කළ යුතු පියවර? පළවෙනි පියවර. ඔබ ඔබගේ වෛද්‍යවරයා සමග කතා කරන්න ඕනේ. ඔබ මේ ආහාර රටාව අනුගමනය කරනවා කියලා. මොකද ඔබ මේ මා සඳහන් කරන ආහාර රටාව අනුගමනය කරමින් බෙහෙත් බොන විට සීනි ඉතාමත් අඩු තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ඔබගේ බෙහෙත්
අඩු කරන්නට සිද්ධ වෙනවා. දෙවන කාරණේ ඔබ ආහාර ගන්නා කාලය ඉතාමත් වැදගත්. අඩුම වශයෙන් ඔබ රාත්‍රී ආහාරය ගෙන පැය 12ක් යනකම් ආහාර නොගත යුතුයි. මේ පැය 12 තුල ඔබට ගත හැකි වන්නේ වතුර. ඒ වගේම අවශ්‍ය නම් තේ කෝපි, හැබැයි සීනි හකුරු මුකුත් නැතුව. සීනි ඇටයක්වත් ගන්න බෑ. හකුරු පොඩි කෑල්ලක්වත් ගන්න බෑ මේ කාලය තුල. එතකොට මේ හෝමෝන අසමතුලිතතාවයත් ඉන්සුලින් වැඩි කිරීම වළකිනවා. එම නිසා ඉතාමත් වැදගත් අවුඩුම වශයෙන් පැය 12ක් ඔබ ආහාර නොගත යුතුයි. කියන්නේ ශක්තිජනක ආහාර නොගත යුතුයි. රාත්‍රී ආහාරයෙන් කියන උදාහරණයක් වශයෙන් රාත්‍රී ආහාරය 8ට ගත්තොත් පහවදා 8 වෙනකන් ඔබට වතුර බොන්න පුළුවන්. නැත්නම් තේ කෝපි සීනි හකුරු මුකුත් නැතුව බොන්න පුළුවන්. මාසයක් පමණ මේ පැය 12 කටයුතු කරලා ඔබට තව පැය 2ක් වැඩි කරගන්න පුළුවන්. පැය 14 වෙනකම්. මොකද මේක එකපාරට කරන්න ගියොත් ඔබට කලන්තය වෙන්න පුළුවන්, සීනි අඩු වෙලා. ඒ වගේ විවිධ ගැටලු එන්න පුළුවන්. මේ කාලය වැඩි වෙන තරමට ඔබ නිරාහාරව ඉන්න කාලය වැඩි වෙන තරමට ඉන්සුලින් ප්‍රතිරෝධය අඩු වෙනවා. ඉන්සුලින් වැඩ කරන්න පටන් ගන්නවා. ඔබගේ දියවැඩියාව පාලනය වෙනවා. බේත් නවත්තන්න පුළුවන් වෙනවා. එතකොට පළවන කාරණය ඔබගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම. දෙවන කාරණය ඔබ පැය 12 ඉඳලා පැය 14ක් වෙනකම් निराहारව සිටීම. තුන්වෙනි කාරණය මේ ඊටමත් වැදගත්. පිෂ්ඨය සීමා කළ යුතුයි. ඔබගේ ආහාර වේලේ පිෂ්ඨය අඩු කර යුතුයි. මොනවාද මේ පිෂ්ඨය සහිත ආහාර? ඔබ පිටි වලින් සැකසූ ආහාර සියල්ල නැවැත්විය යුතුයි. බිස්කට්, ක්‍රීම් කැකර්, බ්‍රෑන්ඩ් කැකර් සහ පිටි වලින් සැදූ සියලුම ආහාර, ක්ෂණික ආහාර නැවැත්විය යුතුයි. ඊළඟට වක්‍රාකාරව පිටි වලින් එන ආහාර වශයෙන් බත්, අල වර්ග, ඇට වර්ග මේවා පිඟානින් 3න් 1කට අඩුවෙන් ගත යුතුයි. නැවතත් කියනවා නම් පිෂ්ඨය අඩු කරන්නේ කොහොමද? පිටි වලින් තැනපු ආහාර නැවත්වනවා. වක්‍රාකාරව පිටියෙන් බත්, අල වර්ග, ඇට වර්ග පිඟානින් 3න් 1කට වැඩි අඩු කරනවා. ඊටත් වැඩි අඩු කරනවා නම් මේ සීනි වල තියෙන ඉන්සුලින් ප්‍රතිරෝධය අඩු වෙනවා. ඔබගේ දියවැඩියාව පාලනය වෙනවා. බේත් අඩු කරන්න හරි නවත්තන්න හරි පුළුවන් වෙනවා. ඊළඟ කාරණේ ඔබට ඕනෑම තරම් ගත හැකි ආහාර වර්ග තියෙනවා. ඒ ආහාර තමයි අල නොවන එළවලු. මොනවද මේ අල නොවන එළවලු? අල නොවන එළවලු තමයි බණ්ඩක්කා, වැටකොළු, කරවිල, ඊළඟට මෑකරල්, ගොඩක් ಜಾති තියෙනෝනේ අල නොවන එළවලු. පලා වර්ග, විශේෂයෙන් මුරුංගා කොළ, ඒ වගේ සීනි අඩු වෙනවා. කරවිල වැනි තිත් ආහාර වලින් සීනි අඩු වෙනවා. ඕනෑම එළවලුවක් අල නොවන ඔබට ඕනෑ තරම් ගන්න පුළුවන්. ඕනෑ තරම් ගන්න. ඊළඟට සම්බෝල ගන්න පුළුවන්. පොල් සම්බෝල. ඊළඟට මස් මාළු බිත්තර මේවා ඕන තරම් ගන්න පුළුවන්. ඒතර ඕන තරම් ගන්න පුළුවන් ආහාර මොනවාද? අල නොවන එළවලු, මස් මාළු බිත්තර, ඒ වගේම සම්බෝල. ඔය වගේ ඔබ ඕනෑ තරම් ගත හැකි ආහාර. ඒක තමයි
නැවතත් මා කියනවනම් පළවෙනි කාරණේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. දෙවන කාරණය निराहाරව පැය 12ක් අවම වශයෙන් පැය 14ක් නම් හොඳයි. මේ කාලේ වැඩි වෙන්න ඉන්සුලින් ප්‍රතිරෝධය අඩු වෙලා සීනි රෝගය ආපසු හැරෙනවා. බේත් අඩු කරන්න පුළුවන් වෙනවා. නැත්නම් බේත් නවත්තන්න පුළුවන්. තුන්වන කාරණය පිෂ්ඨය අඩු කිරීම. හතරවන කාරණය මා කිව්ව ඔබට ඕනෑ තරම් ගත හැකි ආහාර. පස්වෙනි කාරණේ පළතුරු. ගොඩක් අය දක්නට ලැබෙනවා පළතුරු කනවා. සමහර පළතුරු වල ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් කියන එක ඉතාමත් වැඩි. ඒ පළතුරු පහ හැකි තාක් අඩු කරන්න ඕනේ. මොනවද? කෙසෙල්, අඹ, අන්නසි, කොමඩු, පැපොට්. නැවතත් කියනවා නම් කෙසෙල්, අඹ, අන්නසි, කොමඩු, පැපොට්. මේ පළතුරු පහ අඩු කෑම ඉතාමත්ම අඩු කළ යුතුයි. නවත්තලා දාන්න පුළුවන් නම් ඒක කැමති. එතකොට ඔබ කියනවා ඇති කන්න පළතුරු නැත කියලා. තියෙනවා. මොනවද ඔබට කන්න හොඳ පළතුරු? ඔබට අලි ගැට peer ඕන තරම් කන්න පුළුවන්. peer වර්ග කන්න පුළුවන්. බෙරි කුලයට අයත් ඕනෑම පළතුරක් කන්න පුළුවන්. ඒ වගේ සීනියගේ අඩුයි. මොනවද? ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි, බ්ලූබෙරි, රස්බෙරි කියලා කියන්නේ නෙල්ලි. ඒ වගේම දොඩම්, නාරං සහ පෙයාස් ඕනෑම නම් කොළ ඇපල් ඔබට ඕනෑ තරම් නෙමෙයි පළතුරක් විදියට ආහාර ගන්න පුළුවන්. එක ඊළඟ කාරණේ ඔබ ආහාර ගන්න වේල් ගන්න. අර මා සඳහන් කළ निराहारව ඉන්න පැය 14 හෝ 12 හැර ඉතිරි කාලය තුල ඔබට ආහාර ගන්න පුළුවන්. හැබැයි ඔබ ඒ ප්‍රධාන ආහාර දෙකක් හෝ තුනක් ගැනීම ප්‍රමාණවත්. ඒ අතර කන්න බොන්න යන්න එපා. ඒ අතර කන්න බොන්න කියන්නේ වතුර බොන්න පුළුවන්. අවශ්‍යම නම් මුදෝපු කිරි හරි ඒ වගේ දෙයක් කන්න පුළුවන්. හැබැයි ඔබ උදේට කාලා ආය දවල් 10ට විතර තේ බොන්න ගිහින් කේක් කෑල්ලක් කාලා ආය කනවා. ආය 12 වලට කාලා ආය රැට හවස 4ට විතර ආය තේ බොනවා. එහෙම ගියොත් මේ සීනි පාලනය කරන්න බෑ. ප්‍රධාන ආහාර වේල් ටික විතරයි. ඒ අතර මොකුත් නැහැ. මේ ක්‍රමය අනුගමනය කළොත් මේ අපේ රෝගීන් මේ ක්‍රමය අනුගමනය කරලා තියෙනවා. බෙහෙත් 4-5 ගිය රෝගීන්ගේ බෙහෙත් නවත්තලා තියෙනවා. ඔවුන්ගේ බර අඩු වෙලා තියෙනවා. ඔවුන් කියන ඔවුන්ට ඇඟට සැහැල්ලුයි කියලා. ඒ වගේම මේ ඉන්සියුලින් ප්‍රතිරෝධය මේ මගින් අඩු කරපුවාම හෘදයාබාධ හැදීම වළකිනවා. අංශභාග හැදීම වළකිනවා. ඇඟේ තියෙන විවිධ වේදනා අඩු වෙනවා. ඔබ මේ ආහාර රටාව අනුගමනය කරන්න. නැවතත් මා කියනවා නම් ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න ඔබ යන ආහාර රටාව පිළිබඳව. 2 ඔබ निराहारව පැය 12ක් අවම වශයෙන් පැය 14ක් නම් හොඳයි. මේ කාලේ වැඩි වෙන්න ඔබට සීනි ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම මේක හැමදාම කරන්න අවශ්‍ය නැහැ. ඔබ මගුල් ගෙදරක පිට ගෙදර ගියාම ඔබට කරන්න බෑ. ඔබ ගෙදර ඉන්න දවස්වල මේක කරන්න. 4 පිෂ්ඨය අඩු කරන්න. 5 අල නොවන එළවලු, මස් මාළු බිත්තර, පොල් සම්බෝල ඒ වගේ අවශ්‍ය තරම් කන්න. 5 පළතුරු වශයෙන් සීනි වැඩි පළතුරු කන්න එපා. මේ ක්‍රමය අනුගමනය කරන්න. මේ ඔබට දෙන දැනුවත් කිරීමක් සෑම විටම ඔබගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. ඔබගේ වෛද්‍යවරයා ලබා දෙන කටයුතු වලට පටහැනිව යන්න එපා.
එහෙමනම් මේ ක්‍රමයට කරන ඔබගේ රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කරගන්න, බර අඩු කරගන්න, හෘදයාබාධ අංශභාග හැදීම වළක්වා ගැනීමට පුළුවන්. මොකද අපි ප්‍රායෝගිකව අපේ රෝගීන්ට මේ හඳුන්වා දීලා දැන්ට ගොඩක් රෝගීන් බෙහෙත් නවත්තලා තියෙනවා, බෙහෙත් අඩු කරලා තියෙනවා. එහෙමනම් හොඳට මතක තියාගන්න මෙම ආහාර රටාව දැනට ලෝකේ ගොඩාක් භාවිතා වෙනවා. ඒ ප්‍රතිඵල ඉතාමත් විශිෂ්ටයි. ඔබ මේ ක්‍රමයට ආහාර ගැනීමට කටයුතු කිරීමෙන් දියවැඩියාවට බෙහෙත් නැතුව තිත තියන්න පුළුවන් කියලා මම ඔබට සඳහන් කරනවා. ස්තුතියි.